අර ඉසිම්බැස්සගල බණ කිව්ව ගායනි රණසිංහගේ තවත් අධර්මයක් ගැන තමයි මේ කියන්නේ. මොකද්ද මෙතන අධර්මය? එක මහත්තයෙක් අහනවා එතුමියගෙන් ප්‍රශ්නයක්, සෝවාන් ඵලයටපත් වුණොත් ආත්මභාව 7ක් මේ සංසාරේ ඉන්නවා කියලායි අපි අහලා තිබ්බේ. නමුත් විසාකාව මහෝපාසිකාව ආත්මභාව 14ක් ඉන්නවා කියලා ඔබතුමිය කිව්වා. ඒක කොහොමද වෙන්නේ කියලා. දැන් බලන්න එතකොට මෙතුමිය කියලා තියෙනවා විසාකාව මහෝපාසිකාව සෝවාන් ඵලයටපත් වෙලා හිටියට ආත්මභාව 14ක් සංසාරේ යනවා කියලා. දැන් එතකොට ඒකට උත්තර දෙන්න මෙතුමිය කියනවා භවය ගැන. භවය කියන්නේ මෙන්න මේකයි කියලා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා භවය. භවය කියන්නේ මෙන්න මේකයි කියලා. එතුමිය අර මහත්තයාට දෙන උත්තරේ තමයි භවය ගැන කියන කතාව තමයි මම මේ ඉස්සරලාම කියන්නේ. එතකොට බලන්න එතුමිය මේ භවය ගැන මොකද්ද කියන්නේ කියලා. බුදු පියාණන් වහන්සේ භවය කියලා විස්තර කරේ තරහ භව, නපුරු භව, ක්‍රෝධ භව කියන ඔය භව ස්වභාවයට. එතකොට ඒ භව වගේම තියෙනවා සෝතාපට්ටි ඵල භව, සකදාගාමි මාර්ග භව, සකදාගාමි ඵල භව, අනාගාමි මාර්ග භව, අනාගාමි ඵල භව, අරහත් මාර්ග භව, අරහත් ඵල මග, අරහත් ඵල භව. ඔන්න ඔය භව හතරයි තව තියෙන්නේ කියලායි කිව්වේ. දැන් එතකොට මේ භවය ගැන කිව්ව කතාව හරියද? මේක තමයි අධර්මය. මේක තමයි අධර්මය. බුදුරජාණන් වහන්සේ කොතනකවත් මේ භවයට තරහ භව, නපුරු භව, ක්‍රෝධ භව කියලා පනවලා නැත. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ කොතනකවත් මේ සෝතාපන්න ඵල භවයේ, සකදාගාමි මාර්ග භවයේ, සකදාගාමි ඵල භවයේ, අනාගාමි මාර්ග භවයේ, අනාගාමි ඵල භවයේ, අරහත් මාර්ග භවයේ, අරහත් ඵල භවයේ කියලා මේ මාර්ග හතරටයි ඵල හතරටයි බුදුරජාණන් වහන්සේ භව කියලා පනවලා නැත. ඒ කියන්නේ බුද්ධ දේශනාවක නැහැ. එහෙනම් බුද්ධ දේශනාවක නැති දෙයක්, Tamanට හිතිච්ච දෙයක් භවය කියලා කියනවා නම් මීවන පලානි සිරි ධම්මාලංකාර අරිහතුන් කියන කෙනාගෙන් හරි ඉගෙනගෙන කියනවා නම් ඒක ඒගොල්ලන්ගේම ධර්මයක් මිසක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් නොවේ. අනික සෝතාපන්න ඵලයටපත් වුණු කෙනෙක් ගැන බුදුරජාණන් වහන්සේ වදාළ නතේ බවං අට්ඨමං ආදියන්ති. මේක ඒගොල්ලෝ කලින් ප්‍රතික්ෂේප කළානේ. ඒක මේ ඔය සම්මත පන්සල් වල බණක් කියලා. නතේ බවං අට්ඨමං ආදියන්ති කියන රතන සූත්‍ර දේශනාව. බලන්න රතන සූත්‍ර දේශනාවේ තියෙන කාරණා මේගොල්ලෝ ප්‍රතික්ෂේප කළානේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන නතේ භවං අට්ඨමං ආදියන්ති. නතේ භවං අට්ඨමං ආදියන්ති කියන්නේ 8 වෙනි භවයකට යන්නේ නැහැ. ඒක හරියි. මෙතන භවය කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. භව තුනක් බුදුරජාණන් වහන්සේ වදාලා. භව තුන කියලා කියන්නේ කාම භවය, රූප භවය, අරූප භවය. ඔයක තියෙන සූත්‍ර පිටකේ සංයුත්ත නිකායේ අභිසමය සංයුත්තේ පටිච්චසමුප්පාදය ගැන බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරන දේශනාවක් තියෙනවා විභංග සූත්‍රය කියලා. විභංග සූත්‍ර ගොඩක් තියෙනවා. පටිච්චසමුප්පාදය ගැන විග්‍රහ කරන විභංග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාළ තීනිමානි භික්කවේ භවානි. භව තුනක් තියෙනවා. කතමානි තීනි. මොනවද ඒ තුන? කාම භවං, රූප භවං, අරූප භවං. කාම, රූප, අරූප කියන භවත්‍රය. එතකොට මේ භව තුන කියලා කියන්නේ උපතකට හැදෙන කර්ම. දැන් කාම භවය කියලා කියන්නේ කාම ලෝකවල සියලු ආකාරයෙන්ම උපදින්න හටගන්න කර්ම. එතකොට රූප භවය කියලා කියන්නේ කාම ලෝක වලින් උඩට රූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදින්න හටගන්න කර්ම. අරූපතල කියලා කියන්නේ 4 වෙනි ධානයෙන් එහාට ආකාසානං ඡායතනේ, විඥානං ඡායතනේ, ආකින්චඤ්ඤායතනේ, නේව සංඥා, නාසඤ්ඤායතනේ කියන මේ ධාන තල. ඒ කියන්නේ මේ ධාන උපදවාගෙන ඒ අරූපී තලවලට කෙනෙක් යන්න සකස් කරගන්න කර්ම. භවපච්චය ජාතිනේ. එතකොට ජාති කියන්නේ උපත. ඉපදීමට ප්‍රත්‍ය වෙන දේ තමයි භවය. දැන් භව හතක් යන්නේ නැත්නම් දැන් මේ සෝවාන් ඵල භවයේ තුල ඉන්න කෙනා ඊළඟට සෝවාන් ඵල භවයේ තුල ආත්ම භව 100ක් විතර ඉන්නවා කියන කතාව අධර්මයි. දැන් මේගොල්ලෝ කියනවානේ සෝවාන් ඵල භවයට આવොත් එහෙම සෝතාපන්න කෙනෙක් ඒ සෝවාන් ඵලයටපත් වෙලා එයා මේ ಜಾති 100ක් වුණත් යනවලු. ඊළඟට සකදාගාමි ඵලයටපත් වෙලා ಜಾති 100ක් වුණත් යනවලු. මේක තමයි මේගොල්ලන්ගේ අධර්මය. ධර්මය මොකක්ද එතකොට? භවපච්චය ಜಾති. දැන් හටගන්න කර්ම නිසා උපදිනවා. දැන් එතකොට මෙතන කියන්නේ එක භවයක් තුල එක පැවැත්මක්නේ. දැන් කාම ලෝකයේ තුල, ඒ කියන්නේ කාම භවයේ තුල කාම සුගතියනේ උපදින්නේ. සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනෙක්. චතුහපාහිච විප්පමුත්තෝ.
සතර අපායෙන් මිදිලා. ඒතර සතර අපායෙන් මිදිච්ච කෙනෙක් කාම ලෝකයේ තුල සුගතිය විතරනේ. එතකොට භව 7ක් නම් මෙතන දැන් අපි හිතමු දෙවියන් අතර උපන්න කියලා. එතකොට දෙවියන් අතර උපදින්න හටගත්තු කර්මයකින් තමයි දෙවියන් අතර උපදින්නේ. එතකොට ඊළඟට එයා ඊළඟ ජීවිතයකට යන්නේ වෙන කර්මයකින්. අපි හිතමු ආයි මනුස්ස ලෝකයට ආවා කියලා. එතකොට එතන භවපච්චා ජාති. භවයේ ප්‍රත්‍යයෙන් තමයි උපන්නේ. හැබැයි එතනදී ඊළඟ ජීවිතයකට යනවා. ඒත් කාම භවයමනේ. ඊළඟට අපි හිතමු මනුස්ස ලෝකයට ඇවිල්ලා ධානය වඩනවා. ධානය වඩලා ඉවර වෙලා බ්‍රහ්ම ලෝකේ යනවා. එතකොට රූප භවයට යනවනේ. භාග්‍යතුන් වහන්සේ වදාළේ ඔය විදිහට භව 7යි. භව 7යි කියලා කියන්නේ එතන ජාතිත් 7යි. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ නතේ භවං අට්ඨමං ආදියන්ති. 8 වෙනි තැනකට යන්නේ නැහැ කියනවා. මේක තමයි ධර්මය. එතකොට මේ ධර්මයේ තේරුම් අරගෙන අධර්මයේ බැහැර කරන්න ඕනේ. ඔය බුදුරජාණන් වහන්සේ වදාළ භව ටික තමයි ඔය කාම රූප අරූප කියලා කියන්නේ. එතකොට ඒ භව ටික හැරුණාම බුදුරජාණන් වහන්සේ වෙන කොහෙවත් ඔය මේගොල්ලෝ කියන විදිහේ භව පනවල නැහැ. නැති දෙයට නැහැ කියන්න ඕනේ. තියෙන දේ ධර්මයේ තුල තියෙනවා. ඒක තියෙනවා නම් තියෙනවා. එතකොට ධර්මයේ තුල නැති දේ නැහැ. ඒ හින්දා ওই ධර්මයට අදාළ නැති ධර්මයේ නොවන දේවල් ධර්මයේ හැටියට අල්ලගෙන ධර්මයේ කියලා කියනකොට ඒ කියන අයට බොහෝ පව් රැස් වෙනවා. ඒ අධර්මයේ අහලා ඒ අධර්ම මත ඔළුවට දාගෙන කරපින්නගෙන ඒ අධර්ම මත තුල අනිත් අයව සමාදම් කරන අයටත් බොහෝ පව් රැස් වෙනවා. ඒ වගේම ඒවා කරපින්නාගෙන යන්න සිද්ධ වෙන්නේ සතර අපායට දුකට. ඒ හින්දා ධර්මයේ හරියට තේරුම් අරගෙන පිරිසිදුව තේරුම් අරගෙන සසරින් ගැලවෙන්න ධර්මයේ පුරුදු කරගෙන යන්න.